මොකෝ කරන්නේ අද සමුදේට ඕල්ලක් ගත්තා නම් හරියි. අම්මට දිරිදි මුත ඕල්ලක් ගන්න. හෙලෝ. ඒ උඹාද ගෙදරද බා? ඔව් බා. අද ඕෆ් එකනේ. මේ අද මොකෝ වෙන්නේ? සෙට් වෙමුද? අද නම් බෑ බා. මොකෝ බන් සීන් එක? එහෙම අවුලක් නෙමේ බා. එහෙනම් මොකෝ බා? සල්ලි වෙන්නේ නැද්ද? සල්ලි නම් අවුලක් නෑ බා. එහෙනම් උඹ දන්නවද? අර අපේ ගෙවල් ගාව කෙල්ලෙක් ඉඳී බා. ඕ ඉති. ඒකේ මාතේ සෙට් බා. ඒකේ කිව්වා මං ආවේ ෆෙස්ට් ලව් එක කියලා. ඒ සිරාවට ඔව් බා. ඒකේ කිව්වා මං එයාගේ ලෝකෙම. එයාගේ අතින් කොල්ලෙක් අල්ලලවත් නෑලු බා. කමක් නෑ බා. පරංගු මේ පැත්තේ ඇවිල්ලා. හරි බං හරි. මං තාටියකින් එන්න. මේ බා මොකෝ ගන්න මාළු කතලන්නේ වන්නේද? උඹට දිමුතා පාටි කිව්වේ නැද්ද? දිමුතා කිව්වා බං අද සෙට් වෙමු කියලා. යමන් කියන මේ පැත්තේ බලන්න. මේ ඒක නෙමෙයි. අද චමෝදය නැද්ද? උබන් වෙනවා නම් කිව්වා. ඒත් උ බොනේ ගන්න නැති බා. මොකද බා? උඹ දන්නේ නැනේ බා. උට කෑල්ලක් සෙට් වෙලා. ඒත් උ පව් බා. අඩෝ ඉතින් හොඳයි නේ බා. හොඳයි නම් තමයි බා. ඒත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අඩෝ මොකද්ද බං ඒ? ඒක කියලා බං උට ආතින්වත් අල්ලන්නේ හැල්ලු. අපිට මන් දන්නේ නෙවුවා. කවුද බං බොය කියන කෑල්ල? උන්ගේ ගෙවල් ගාවේ කල්ලු බා. කවුද බං උන්ලා ගෙවල් ගාව තව කෑල්ලක් ඉන්නේ? කවුද කියලා නම් දන්නේ නෑ බා. ගෙවල් ගාව එකක් කියලා තමයි කිව්වේ. එතකොට මායි චමෝදේ මස්සිනාල වෙනවනේ බා. එහෙම කොහොමද බා වෙන්නේ? නෑ බා. ඒකගේ නංගි මාත් එක්ක යාළුයි. අම්මට සිරාවට හොඳයි ඈ. මොකද බා වෙන්නේ? අම්මට තියන්න මස්සිනා පොඩ්ඩ මතක් කරා විතර එන. යන් මේ පෙතර වරන්නේ. මස්සිනා මොකවද බලක්කෝ? කවුද යකෝ මස්සිනා? තොට දෝදද? නැත්තම් බොන්නත් කලින් වෙරිද? ඇයි උඹේ කෑල්ලගේ නංගි? ඒක මාත් එක්ක සෙට් බා. මම කෑල්ල නංගිනේ? බෑ. වෙන්න බෑ. කොම්බේ කෑල්ල පොඩ්ඩක් පෙන්නන්නකෝ. පොඩ්ඩි නාංගෝ පෙන්නනක. මේ ඉන්නේ. කොහොද යංග බලන්න. අඩේ මන් ටූ කරන්නේ මේකනේ බා. මෙච්චර දවසක් ටෝක් කරගෙන අපි දෙන්න එකම කෑල්ලනේ බා. මොකද උඹලා බලන්නේ? කඩියකෝ මයි කෑල්ලේ ෆොටෝ කරන් කරන්නේ? මනේ මට හිතයි කරන්න ආදරේ තනිකම් මේ පාළු වෙච්ච